අද මම ඔයාලට අරගෙන ආවේ රුමේනියා යන්න පුළුවන් හොඳම ඒජන්සි 13ක් පිළිබඳව. එම නිසා වීඩියෝවේ අවසාන තප්පරය වෙනකන් රැඳී සිටින්න කියලා ඔයාලට මතක් කරනවා. අද මම පළවෙනියටම තෝරගන්න ඒජන්සිය තමයි සුහාරා ෆොරින් එම්ප්ලොයිමන්ට් ඒජන්සි කියලා කියන්නේ. ඇත්තටම මේ ඒජන්සිය තුලින් බොහෝ දෙනෙක් රුමේනියා රැකියාව සඳහා දැනටමත් පිටත්ව ගොස් තිබෙනවා. අද මම දෙවනියට තෝරගන්න ඒජන්සිය තමයි Base One Consultancy Agency කියලා කියන්නේ. ඇත්තටම මේ ඒජන්සිය තුලිනුත් බොහෝ දෙනෙක් රුමේනියාවේ රැකියාව සඳහා පිටත්ව ගොස් තිබෙනවා. තුන්වෙනියට මම තෝරගන්නවා සහස්රා හෝල්ඩින්ග්ස් කියන ඒජන්සිය. ඇත්තටම වර්තමානයේ මේ ඒජන්සිය තුලිනුත් බොහෝ රට රැකියාව සඳහා බොහෝ දෙනෙක් පිටත් වෙනවා අපිට දැක ගන්න පුළුවන්. එහිදී රුමේනියාව සඳහා විවිධ රැකියා කාණ්ඩ මෙම ඒජන්සියට ලැබී තිබෙනවා. අංක 4 වෙනියට මම තෝරගන්නේ Emerald Isle Manpower කියන ඒජන්සිය. ඇත්තටම මේ ඒජන්සිය ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධ ඒජන්සියක්. මෙමගින්ද ඔබට රුමේනියාවේ රැකියා කිහිපයක්ම සොයා ගන්න පුළුවන්. 5 වෙනියට මම තෝරගන්නේ Chavin International ඒජන්සිය. මේ ඒජන්සිය තුලිනුත් විවිධ රැකියා කාණ්ඩ යටතේ බොහෝ පිරිසක් රුමේනියාවට ගොස් තිබෙනවා. 6 වෙනියට මම තෝරගන්නේ Worthy Hands කියන රැකියා ඒජන්සිය. ඇත්තටම පසුගිය කාලයේදී මේ ඒජන්සිය තුලිනුත් රුමේනියාව සඳහා බොහෝ දෙනෙක් පිටත් වෙනවා අපට දැක ගන්න පුළුවන්. අංක 7 වෙනියට මම තෝරගන්නේ JC International කියන ඒජන්සිය. ඇත්තටම රුමේනියාවේ රැකියාව සඳහා පිටත් වීමේ අතීතය ගත්තොත් මේ JC International කියන ඒජන්සිය අතීතයේ සිටම බොහෝ දෙනෙක් රුමේනියාවට පිටත් කරලා තියෙනවා. එම නිසා රුමේනියා යන්න පුළුවන් හොඳම ඒජන්සියක් විදියට මේ ඒජන්සිය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට මම තෝරගන්නවා 8 වෙනියට Rochelle Manpower කියන ඒජන්සිය. මේ ඒජන්සිය තියෙන්නේ දෙහිවල. ඇත්තටම රුමේනියා යවන ඒජන්සිය අතරින් බොහෝ දෙනෙක් රුමේනියාවට යවපු ඒජන්සියක් තමයි මේ Rochelle Manpower කියන ඒජන්සිය. ඊළඟට මම 9 වෙනියට තෝරගන්නවා Taj Enterprises කියන ඒජන්සිය. ඇත්තටම මේ ඒජන්සිය තුලිනුත් විවිධ රැකියා කාණ්ඩ යටතේ රුමේනියාවට පිරිස් පිටත් කරලා තියෙනවා. මේ ඒජන්සිය තුලින් බොහෝ දෙනෙක් යවන්නේ ස්කිල් කැටගරියට අයිති රැකියාවන් කරන පිරිස් තමයි රුමේනියාවට යවන්නේ. ඊළඟට 10 වෙනියට ජිෆ්කෝ රික්‍රූට්මන්ට් කියන ඒජන්සිය මම තෝරගන්නවා. මොකද වර්තමානයේ බලපු දත්ත අනුව මේ ඒජන්සිය තුලින් බොහෝ දෙනෙක් රුමේනියාවට පිටත් වෙලා තියෙනවා කියලා මට බලා ගන්න පුළුවන් වුණා. ඊළඟට 11 වෙනියට මම තෝරගන්නවා ශෂෙල් ලංකා මෑන්පවර් කියන ඒජන්සිය. මේ ඒජන්සිය තුලිනුත් රුමේනියාව සඳහා බොහෝ දෙනෙක් පිටත් වෙලා තියෙනවා කියලා දත්ත මගින් මට බලා ගන්න පුළුවන් වුණා. එම නිසා ශෂෙල් ලංකා මෑන්පවර් ඒජන්සියත් රුමේනියාව සඳහා ඔබට යාමට හොඳ ඒජන්සියක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට මම 12 වෙනියට තෝරගන්නවා MHD Manpower කියන ඒජන්සිය. පසුගිය කාලේ මේ ඒජන්සිය තුලිනුත් බොහෝ දෙනෙක් රුමේනියාව සඳහා පිටත්ව ගොස් තිබෙනවා. අවසාන වශයෙන් මම තෝරගන්නවා Rodney Foreign Employment Agency. ඇත්තටම අතීතයේ ඉඳන් මේ ඒජන්සියත් බොහෝ දෙනෙක් රුමේනියාව සඳහා විවිධ රැකියා කාණ්ඩ යටතේ පිටත් කරලා තියෙනවා. එයනු අද මම මේ අරගෙන ආවේ ඔබට රුමේනියා යන්න පුළුවන් දැනට ලංකාවේ තියෙන හොඳම ඒජන්සි 13ක් පිළිබඳව. ඒ වගේම ඔයාලට මෙහිදී විශේෂ දෙයක් මතක් කරන්න ඕනි. ඒ තමයි මේ ඒජන්සි තෝරා ගැනීමේදී සම්පූර්ණ වගකීම ඔබ සතු වන බව. මම මේ අද සඳහන් කරපු සියලුම ඒජන්සි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල ලියාපදිංචි ඒජන්සි වෙනවා. වර්තමානයේ තුල රුමේනියාවේ යැවීම සඳහා ලක්ෂ 14ත් 20ත් අතර මුදලක් අය කරනවා. ඒ වගේම මෙහිදී රුමේනියාවේ යැවීමට ගත වන කාලය විදියට සඳහන් වෙන්නේ අවුරුද්දත් අවුරුදු දෙකත් අතර කාල පරාසයක්. මෙහිදී වැටුප ලක්ෂ 2 සිට 4 දක්වා ගැනීමට හැකිවන බවයි සඳහන් වන්නේ. වර්තමානයේ තුල ඉතාමත් ධනවත් හොඳ රටක් තමයි රුමේනියාව කියලා කියන්නේ. ඒ වගේම අලුතින් ෂෙනගන් කලාපයට ඇතුළත් වුණ මේ රුමේනියාව ඔබට යුරෝපයට පිවිසීමට ඇති හොඳම මාර්ගයක් විදිහට අපට හඳුන්වා දෙන්න පුළුවන්. එම නිසා හොරුන්ට වංචනිකයන්ට අසු නොවි ඉතාමත් හොඳ ඒජන්සියක් තෝරාගෙන ඔබගේ රට රැකියා සීනේ සැබෑ කරගන්නා ලෙස ඔයාලා සියලු දෙනාටම මතක් කරනවා. ඔයාලට සුබ දවසක්.